වීඩියෝ එකේ අපේ මමා සිංහල අච්චාරුව හදන විදියයි පෙන්වන්න යන්නේ. ඉතින් බලමු කොහොමද අච්චාරුව හදන්නේ කියලා. හලෝ කොහොමද ඔයාලට හිතෙනවා ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා. ඉතින් අද මමාගේ සිංහල අච්චාරුව එකේ වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි ඒකට මුලින්ම රතු ලුණු ටිකක් සුද්ධ කරගන්නවා. ඒකට ඕන ප්‍රමාණය. ඊට පස්සේ අපේ අච්චාරුවට අමු පහේ පැපොල් ගෙඩියක් අපි සුද්ධ කරගෙන කපනවා. අපි බ්ලෙන්ඩර් එකට මුලින්ම අබ ටිකක් දාගෙන ඊට පස්සේ ඉඟුරු කැබලි ටිකක් ඊට පස්සේ සුදු ලුණු ස්වල්පයක් ඊට පස්සේ අපි ඒකට විනාකිරි දාගන්නවා. අපි ඒකට ලුණු දානවා. අපි අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කොච්චියම වෙන් කරගත්තා. ඒවා හොඳට අපි මේම පළලා කොච්චි වගේ නම් කපලා දාන්න ඕනේ. එතකොට තමයි ලුණු ඇඹුල් හොඳට අල්ලගන්නේ. ඉස්සෙල්ලා මම පෙන්නපු අබ සුදු ලුණු ඉඟුරු ලුණු ටික අපි මේ බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ අපේ මික්ස් එක කහයි මිරිස් මොකක්ද දාලා බලන්න මම බලලම හදන්න දැන්. ඔයා තන ලාඩා තු ඇති. ඊට පස්සේ සම්බර වලින් විසාලා කරනවා. මිරිස් රතු ලුණු මේ පැපොල් එක විනාකිරි කහයි ලුණුයි දාලා වෙක්ලා කහයි විනාකිරි ලුණුයි දාලා සම්බන්ධ වෙනවා. හරි දාන්න. දාලා උතරවලා කොට තමයි මේක දාන්න ඕනේ. කපුවා ටික දාලා කපාගත්තේ කපාගත්ත
පැපොල් ටික. තුරනේ. තුරනේ බොලට දාලා තම්බලා දාන්න. කොච්චරලා තම්බන්න ඕනද? මේක ටිකක් තැම්බෙන්න ඕනේ අනිත් ඒකට වැඩි. මේක නම් ටිකක් තැම්බෙන්න. ගැට වගේ නිසානේ. ඔව්. හයියයිනේ. හයිය. ගන්නවා. මේ නැඹුරුයි කහයි නේද? කොම. ඒ තම්බ ගත්තට පස්සේ. මොකද මම? තැම්බිලා ඇති කියලා හිතට ප්‍රමාණයක් තියෙනවා. දැන් කහවලින් මොකද සාමාන්‍යයෙන් මේකට වෙන්නේ? කහවලින් පහට ලැබෙනවා. නුඹුල් අල්ල ගන්න. නුඹුල් අල්ල. රතුළු. කොච්චි කෑරියෝ. මොකද? දැන් තම්බලා. ඒක පොඩි වෙලානේ තියන්න ඕනේ. මිරිස්සු මේක මාළු මිරිස්සු ටිකක් තිබුණා. මගේ අම්මගේ අච්චාරුවට ඕන කෑමක් රහ කරන්න පුළුවන්. ආව මිරිස්සුයි කොච්චි තිබුණා. මම ආසයි නිසා කොච්චි දැම්මනේ. පාටි හඳිස්ලා ගන්න ඕනේ. නැත්නම් ලස්සනයි. තම්බලා. ඔව්. මේ ශ්‍රේයකට දැම්මම නැත්නම් පාට යනවා. කරස් නිසා පාට. සුවඳ. හොඳයි. මේ vlog එකට ඒකත් අල්ලන්න පුළුවන් නම් කොච්චරද සුවඳ. ටබ්බ කච්ච. ටික දැන් මිශ්‍ර කරලා ගැටේ වලට දාගන්න. පාට හදලා. සුවඳ ආසයිනේ. අයි ඩඩ. ඩඩයි ඔයයි ආස. අච්චා. නාගත්තම තමයි උළුණු නඹුල් අල්ලන්නේ. අල්ලන්න. මේ වලට හැමෝම ආසයි. ආච්චිම ආසයි. ආච්චිම ආසයි. යාළගේ බාප්පා නංගි බාප්පා ආසයි. අපි ලොකු මහ පටක් කරනවා. අපේ දානේ කාල වලට මාරිල්ලු මන්දි. ආසයි. අපේ ගෙදර දාන වලට අනිවාර්යෙන් එන අය ඔක්කොම ස්තුතියි රහයි කියලා කාපු අය අදටත් කියනවා. එතකොට අපේ තාත්තගේ යාළුවන්ටත් අපි දැන් දෙන්න යන්නේ. මම හරි ආසාවෙන් තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට ගෙනාවේ. මගේ මාමාගේ ස්පෙෂල් සිංහල අචාර රෙසිපි එක. ඉතින් අපි හිතනවා ඒක ඔයගලන්ට උදව්වක් වෙන්න ඇති කියලා. ඉතින් thank you බලුවට මේ වීඩියෝ එක ආපහු අපි තව වීඩියෝත් එක්ක එන්න. Thank you. Bye. The pleasure's all mine.
a little touch of magic, a classic design. It's Cassandra Pereira.